බලන්නට පානදුර සුපර් පැෂන් ටීම් ITS නායකතුමන් සම්බන්ධ වන්න කාසිය වාසිය රගා බලන්නට චමරංග ගලගෙදර කැඳවනවා ප්‍රථම පන්දු වාරය තිලින සමරතුංග ඉදිරි පන්දු යොමු කරන්නට සූදානම් වන්නේ මේ කළුතර සහ පුත්තලම් සටනක් දැන් ආරම්භ වී තිබෙනේ ප්‍රථම පන්දුවම පාදියේ දැවටෙනවා කඩුල්ල මුවා කිරීමේ නීති රීතිය තිබුණා නම් බෝදුරට ඒ කඩුල්ල මුවා කිරීමේ වරදට අසුවන්නට තිබුණා නීති රීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ මේ තරග මාලාව තුල තාබර ක්‍රඩාරෝණි හිතමතුනි ගලගෙදර ප්‍රථම පන්දුවම සාර්ථක පන්දුවක් තාබර ක්‍රඩාරෝණි හිතමතුනි දැන් නිශාන්ත වීරකෝන් දැන් සෝදානම් පන්දුව පිළිගන්නට කණ්ඩායමේ වර්තමාන නායකයා හිටපු නායකයා මේ පසුගිය සතියේ යුගදිවියට එළඹුණු නිශාන්ත වීරකෝන් දැන් සෝදානම් වන්නේ පන්දුව පිළිගන්නට මේ වමත් ප්‍රවේගකාරී සටන්කාමී වමත් පිටිකරුවා වීරකෝන් සෝදානම් පන්දුව පිළිගන්නට ගලගෙදර තිබෙනවා පන්දු යමු කරන්ට එවර පාර එල්ල කරනවා පන්දුව උඩ පන්දුව සුරකිවරක ගන්නවා සමබරතාවය හොඳින් රඳවා ගනිමින් උඩ පන්දුව රැක ගන්නවා ටීම් ITS පානදුර සුපර්මෑෂන් අතර කාසිය වාසිය රගා බලන්නට සෝදානම් වන්නේ වීරකෝන් ගෝල්ඩන් ඩක් අවස්ථාවකට දැන් 80 ආකාරයක් දක්ව ලැබෙනවා දාබර ක්‍රඩාලවල හිතවතුනි නෞක ක්‍රඩකයා බලමු තාරක මදුශංක ක්‍රඩා පිටට සම්බන්ධ වන්නේ ලයිස්තුවේ අංක 3 ක්‍රඩකයා වීරකෝන් මුණ දුන් ප්‍රථම පන්දුවේදීම ක්‍රඩා පිටිය නිවත් කර තමන්නට චමරංග ගලගෙදර සමත්කම් දක්වුවා වුණාද තැන්ත තරඟේ ජයගත්තේ අංක 4 ටිල්කෝ සුපර් පරාජයට පත් කර දමමි පෙරලිකාර ගමන් මගක නියලියේ උන්ගේ ප්‍රබල පන්දු බලහැනිය තරඟේ ජයග්‍රහණය මාවත විවර කර තුනේ සදී එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම වෙනුවෙන් දාබර ක්‍රඩාරෝණි හිතමතනේ ඒ වගේම මේ තරඟේ එක් අර්ධයක් නිමවුණු සැනින් උපන්දින කේකයක් කපන්නට කටයුතු සූදානම් කර තිබෙනවා සදී එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම දාබර ක්‍රඩාරෝණි හිතමතනේ දැන් සූදානම් නැවත යථා තත්ත්වයට මැකී තිබෙන ඉරි යථා තත්ත්වයට පත් කරනවා තනතිරුව තුළ මේ වන විට 2300කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ තරග මාලාව නරඹනවා CS ලයිව් ඔස්සේ දාබර ක්‍රඩාරෝණි හිතමතනේ දැන් සූදානම් වන්නේ පන්දුවට මුහුණ දීම සඳහා බැරගම ශල්‍ය පන්දුවට දායාද කරන ලද මේ අග්‍රගන්නේ දකුණත් පිටිකරුවා සූදානම් පිටිනට පිටතින් පන්දුව කාසිය වාසිය ජයත්පත් කරගත්තා පානදුර සුපර් පැෂන් තීරණය කරා පන්දුව යවන්නට on ටීම් ITS කණ්ඩායම සමගින් තරග කරන්නට සූදානම් වන්නේ ටීම් ITS ඉන්ඩෝර් ක්‍රිකට් වල ශායන ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් දාබර ක්‍රඩාරෝණි හිතමතුනි නැවත සූදානම් පන්දුව කරන්නට ගොස් නැවත තම අන්තයට පියමයි නාකාරයක් ඔහුගේ පියවාරුව වැරදි යන ආකාරයක් දක්ව ලැබෙන්නේ නැවත සූදානම් එවර සාර්ථක පන්දුවක් පාදයේ තරමක් ඉහළ කොටසේ වදින පන්දුව ලකුණක් ලබා ලකුණකින් ශායමකට පත් වෙනවා එලෙක් බයිස් ලකුණක් පාද ලකුණකට සටන් තබනවා එම ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි වයිනස් බලඥා ලකුණු පුවරුව 2500කට ආසන්න සංඛ්‍යාවක් මේ තරග මාලාවද නරඹන ආකාරයක් දක්වලා ලැබෙනවා CS ලයිව් ඔස්සේ අඛණ්ඩව එකම විදියට විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් තාමත් අටුලිගම අල් ගසාලි ජාතික පාසලට එක්ලොක් වී තිබීම විශේෂත්වයක් දාබර ක්‍රඩාරෝණි හිතවතුනි අටුලිගම ශ්‍රී ලංකා සහල්ල පන්දු ගැන කතා කරද්දී සෑහෙන ඉදිරියෙන්ම කියවෙන නාමයක් දාබර ක්‍රඩාරෝණි හිතවතුනි ද ගලගෙදර සූදානම් නැවත පන්දු යොමු කරන්නට සූදානම් වන්නේ තිලින සමරතුංග දකුණතින් පිට අසුරවන මේ ප්‍රවේගකාරී ආරම්භක දකුණත් පිටිකරුවා උත්තිපෙන සතුව තිබෙන පාරවල් බොම මනරම් මනස්කාන්තයි දාබර ක්‍රඩාරෝණි හිතවතුනි ඉවර පාරක් කිල්ල කරනවා පන්දුව ඇදී යනවා මිඩ්ටික දෙසින් ආදිත්‍ය පන්දුව රැකගෙන බාර කරන විට ලකුණකින් ශාහිමකට පත් වෙනවා පළමු පන්දු වාරය ගලගෙදර ලකුණු 4කට එක් විකට්ටුවක් සමගින් සීමා කරනවා දාබර ක්‍රඩාරෝණි හිතවතුනි ද බලමු දෙවන පන්දු වාරය
ක්‍රියාත්මක කරන්නට සෝදානම් මානේ සන්දි එන්ටර්ප්‍රයිසස් කණ්ඩායමේ තිබෙන විශේෂත්වය උන් කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයන්ගේ සැදුම්ලත් කණ්ඩායමක් නැගියන යොමුන් ක්‍රීඩකයන්ගේ සැදුම්ලත් කණ්ඩායමක් දාබර ක්‍රීඩාරෝහි හිතවතුනි උන් පසුගිය වසරේ අංකීය ආධිපත්‍ය පවා කළුතර දිස්ත්‍රික්කයේ අංකීය ආධිපත්‍ය ගෙමි කර ගන්නට සමත්කම් දක්වෝ කණ්ඩායමක් සන්දි එන්ටර්ප්‍රයිස් කණ්ඩායම දැන් සූදානම් ෂෙහාන් කැඳවනවා දෙවන පන්දුවාරයේ දැන් ක්‍රියාත්මක කරන්නට අප විස්තර ਵਿਚාරය කරන අන්තිම වීරකෝන් ඉදිරියේ පන්දු යොමු කරන්නට සූදානම් වන්නේ ෂෙහාන් ඉවර පාරක් කෙල්ලකනවා තරමක් යොකලෙන්ති පතිත වෙන පන්දුවට පාරක් කෙල්ලකනවා ඉදිරි පාදී පාස්සෙම ලකුණක් එම ලකුණ සමගි ලකුණු පාදක්වා දැන් නියලනම් එනවා ලකුණු 5යි මුල් ලකුණු සංඛ්‍යාව මේ කළුතර සහ තරංගයේ පැවැත්මෙන් තිබෙන්නේ පුතලම් දිස්ත්‍රික්කය අතර තරංගයේ දාබර ක්‍රීඩාරෝහි හිතවතුනි දැන් නැවත සූදානම් තමන්ගේ සීමාවේ සිට ෂෙහාන් මේ සීන් සිරුරකට හිමිකම් කියන කඩක් අපාරක් කෙල්ලකනවා පාස්සිම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා එක් ලකුණයි ඒ 6 වන ලකුණ තාමත් විශාල පාරකට යාමට විනාශ බලඥා කඩක්යන්ට හිඩ කඩ ලැබුණේ නැහැ ආරම්භක පන්දු යවන්න ලෙස ගලගෙදර ලබා දුන් පාලනය ද පන්දු දෙකක් තුල අකණ්ඩව පෙරට රැගෙන ගොස් තිබෙනවා ෂෙහාන් මේ සීන් සිරුරකට හිමිකම් කියන ලද පන්දු යවන්න දාබර ක්‍රීඩාරෝහි හිතවතුනි දිව්‍යනවා අප ਵਿਚාරය කරන අන්තිම එවර ලෙග් ස්ටම්පේට තරමා පිටතින් ඒ වයිට් පන්දුවක් ලක්ෂාන් පන්දුව රැක ගන්නවා සමගින් අතිරේක ලකුණක් එය 7 වන ලකුණ වීනස් පොලක්ජා ඊයේ සඳහභාගයේ අවසන් වතාවට මුණ ගැසුනේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විස්තර ਵਿਚාරය තුළින් තොරණ ගෙදර ලකිෂ්ටා අභියෝගතා කුසලාන ක්‍රිකට් තරග මාලාවේ එවර අසාර්ථක පන්දුවක් කිට්ටාමත් නොද පන්දුවක් මැතින කෙලින් පතිත කළද පන්දුව පාදී දවටුනි දාබර ක්‍රීඩාරෝහි හිතවතුනි ඉතාමත් හොඳ පන්දුවක් ෂෙහාන්ගෙන් එවර දක්ව ලැබුණේ එම ලකුණ සමගි ලකුණු 8 දක්වා ඊළඟ ගෙනවා ඉතාමත් හොඳින් දෙවන පන්දුවාරය ක්‍රියාත්මක කරන ආකාරය දක්ව ලැබෙනවා මේ වන විට මේ පන්දු යවන සන්දි එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම කළුතර දිස්ත්‍රික්කයේ ලාභහලතම කොටක්යන්ගේ සැදුම්ලත් කණ්ඩායම් ගැන කතා කරද්දී බේරුවල රොයල් තමත් අමතක කළ නොහැකි ක්‍රීඩා සමාජයක් මගල් කන්ද චේම්සිසි ඉවර පාරක් කිල්ල කරනවා ෂොට් ෆයිල් ලෙග් දෙසින් දමා ගසනවා පන්දුව කඩුල්ලට දැන් පන්දුවාර දෙකක් නිමාව දකින්න විට මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි එක් විකට්ටුවක් බිඳ වැටි අවසන් දාබර ක්‍රීඩාරෝහි හිතවතුනි ආදිත්‍ය කැඳවනවා අටලගම යුනයිටඩ් 2025 තරග මාලාවේ පළමු කඩළු ත්‍රිත්වය හිමි කරගත් ක්‍රීඩකයා දාබර ක්‍රීඩාරෝහි හිතවතුනි මේ තීරණාත්මක 3 වන පන්දුවාරය ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ වකීම තවත් තරංග හවලියක් එළඹෙන මාසයේ අවසන් සති අන්තයේ තුල පවත්වන්නට කටයුතු සූදානම් කර තිබෙනවා තරග මාලාව නම් කර තිබෙන්නේ දාබර ක්‍රීඩාරෝහි හිතවතුනි ලෝක දුම්වැටි විරෝධී අභියෝගතා කුසලාන ක්‍රිකට් තරග මාලාව ලෙස ඒ තරග මාලාව පැවැත්වෙන යාබද ගෝනදුව ක්‍රීඩා පිටිය තුළ මොහමඩ් ආමිත් මාතා ප්‍රමුඛ සංවිධායක මඩුල්ල ඒ තරග මාලාව සංවිධානය කරන්නේ වර පාරක් කිල්ල කරන පන්දුව වයිට් මිඩෝනි දිසින් අතර කර ගන්නවා ගලගෙදර ලකුණකින් සහිමකට පත්වන්නේ එම ලකුණ සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10ක් ලබාගෙන සිටිනවා මේ වන විට ලකුණු 10යි දාබර ක්‍රීඩාරෝහි හිතවතුනි එවැකේම තවත් සුවිශේෂ ක්‍රිකට් කොටකෙක් අද දිනේ උපන්දිනයේ සමරනවා දාබර ක්‍රීඩාරෝහි හිතවතුනි ලේෂාන් චතුරංග ඔබට මතක ඇති හෝමාගම ඊට වාක්‍රගන්නේ පන්දු යවන්නේ දාබර ක්‍රීඩාරෝහි හිතවතුනි ලේෂාන් චතුරංග ඔබට හදවතින්ම සුබම සුබ උපන්දිනයක් යා ප්‍රාර්ථනා කරනවා අපගේ සහෝදර සහල් උපන්දු ක්‍රිකට් කොටකේ කද උපන්දිනයේ වර ඉදිරි පාදයේ ලොෆ්ට් ස්ට්‍රේට් රයිට් පාරෙල්ල කරනවා ලොං ඔන් නියලි ඒ ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා එම ලකුණු 6 සමගි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15 දක්වා ඊළඟ එනවා ලකුණු 15යි අසමාන ලකුණු 16යි මුල් ලකුණු සංඛ්‍යාව ඉනි මේ ක්‍රියාත්මක වන්නේ ප්‍රථම දෙවන තුන්වන පන්දුවාරයේ ක්‍රියාත්මක වෙන ආකාරය දක්ව ලැබෙන්නේ නැවත සූදානම් අප විචාරය කරන අන්තිම පසුගිය නිලකුණු පන්දුවාරයක් යොමු කළද පන්දු යවන්නට එරෙහිව තේවන හයේ පහර
සමර තුංග දැන් සුපුරුදු රිද්මයට පැමිණෙන ආකාරයක් දක්ව ලැබෙනවා. එම ලකුණු 6 සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 22 දක්වා ඉහළට ගෙනවා. දැන් ක්‍රමයෙන් විනස් පොලක්ජා කණ්ඩායම සිතූ ලකුණු පුවරුවට ළඟා වන ආකාරයක් දක්ව ලැබෙනවා. අවසන් වතාවට විනස් පොලක්ජා මේ කළුතර දිස්ත්‍රික්කයේ ලාබාලතම කණ්ඩායම ලෙස සැලකෙන සදී එන්ටර්ප්‍රයිසස් පසුගිය සති අන්තයේ සඳහ භාගයේදී මතුගම වලගෙදරේදී මුණ ගැසුනේ දාබර ක්‍රාරෝණි හිතවතුනි. ඒ සමශූරයන් මේ ඔබ ඉදිරියේ තරග කරන්නේ ඒ තරග මාලාවට ශ්‍රේණ අඳුර උදාවීම සමගින් මන්දහ ලෝකයේ උදාවීම සමගින් නැවත සූදානම් ආදිත්‍ය පන්දියමු කරන්නට සමරතුංග ඉදිරියේ එවර ලෝපතින පන්දුවට පාරක් කෙල්ල කරනවා. පන්දුව ටීම් මිටි කට්ටියලේ නිපන්දුවක් කඩේට සටහන් තබනවා. ආතිරේක ලකුණ සමගින් දැන්ත පාරක් අන්තර්ගත උනේ. දැන් විනස් බොලක්ජා කණ්ඩායම සිතූ ලකුණු පුවරට ක්‍රමක්‍රමයෙන් ළඟා වෙනවා. ලකුණු 29ක් ලබාගෙන සිටිනවා. ලකුණු 29යි මුල් ලකුණු සංඛ්‍යාව. පන්දුවාර දෙකක් තුළ පාලනය කරන ලද සදී එන්ටර්ප්‍රයිසස් ලකුණු පුවරුව විනස් බොලක්ජා ලකුණු පුවර තුන්වන පන්දුවාරයේ තුළ හොඳ සක්‍රීය ලකුණු පුවරක් බවට පරිවර්තනය වෙනවා. ඒවර පාරෙල්ල කරා උඩ පන්දුව සඳුන් ලොං ඔෆ් සිට උඩ පන්දුව රැක ගන්නවා. සමගී සමරතුංග ක්‍රඩාපිටිය නිවත් වෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 29යි විකට් 2යි පන්දුවාර 3ක් නිමාව දකින විට බලවනාක ක්‍රඩකියා අගිදා කික්මනේ සම්බන්ධ වන්න පන්දුවට මුණ දීම සඳහා වාකේම තරඟාවලියක් එළඹෙන 31 වන දින එළඹෙන සති අන්තයේ 31 වන දින පවත්වනු ලබන නාසී මාස්ටර් ඉන්ඩෝ සමාජික ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කර තිබෙනවා. ක්‍රිස්ටල් ක්‍රීඩාපිටිය තුළ දාබර ක්‍රාරෝණි හිතවතුනි ශූරයන්ට ලක්ෂයක් අන ශූරයන්ට 50,000ක් ඉන්ඩෝ ක්‍රිකට් තරඟාවලියක වැඩිම මුදල් සම්මානය බෙදා හරින දාන්ත ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කර තිබෙනවා. එළඹෙන 31 වන දින ක්‍රිස්ටල් ක්‍රීඩාපිටියේ දාබර ක්‍රාරෝණි හිතවතුනි ද සූදානම් තමන්ගේ සීමාවේ සිට අවසන් පන්දුවාරයේ දැන් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ දිස්ම ලක්ෂාන් කෙරෙහි දැන් විශ්වාසයේ තබා තිබෙනවා. තාරක මදුශංක සූදානම් පන්දුව පිළිගන්නට එවර පාරක් කිල්ල කරනවා. ආවඩ පන්දුව ලකුණු 6යි ලොං ඔෆ් යලීමයි පන්දුව පාර. එම ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 35 දක්වා ඉහළට ගෙනවා. නැවත සූදානම් එවර පාරක් කිල්ල කරනවා. අවුඩ පන්දුවක් ලෙසින් සොරැකි වරක ගන්නවා. ලොගෝනේ සිට චමරංග ගලගෙදර පන්දුව රැක ගන්නා විට තුන්වන විකට්ටුව බිඳ වැටෙනවා. ඔයිනස් බලක්ජා කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 35 දී දැන් බිඳ වැටෙන ආකාරයක් දක්ව ලැබෙනවා. දැන් අවක ක්‍රඩකියා කවිඳු ඉරෝෂ් දැන් ක්‍රඩාපිටට සම්බන්ධ වන්නේ කවිඳු සමග රවිඳු දැන් ක්‍රඩාපිටියේ රැඳී සිටින විනස් බොලක්ජා කණ්ඩායම වෙනුවෙන් නාක ක්‍රඩකියා දාබර ක්‍රඩාරෝණි හිතවතුනි මේ වාමත්ෙන් පිත් අසුරු වන ඉන්දිය තරග මාලාව තුළ යෝධ පාරවල් වලින් ඉන්දිය ක්‍රඩාපිටිය වර්ණවත් කරන ලද මේ උස්සේ නාඩු ප්‍රවේගකාරී පාරවල් සත්ව සිටින පැල්මටම දාබර ක්‍රඩාරෝණි හිතවතුනි කඩවසම් පෙනුමකට හිමිකම් කියන ලද මේ අග්‍රගණ්‍ය වාමත් පිතිකරුවා දීර්ඝ කාලයක් මාවව 6 brothers ආරම්භක පිතිකාරුවෙක් ලෙස කටයුතු කරන ලද කවිඳු ඉරෝෂ් සුදානම් වන්නේ පන්දුව පිළිගන්නට ඉවර සාර්ථක සියුම් කැපීමක් සහිත පන්දුව කඩලු රකින්න යන් ටේවියන් අතට ලකුණක් ලබා ගන්නට ඊට කඩන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 35යි පසුගිය තරගය අප තුටුවා සඳුන් මදුශංක පන්දුවාරයක් ඒ පන්දුවාරයේ දැන් බාර කර තිබෙන්නේ තුංග සිවන පන්දුවාරයේ ලෙසින් ඉවර පාරක් කෙල්ල කරනවා ඔෆ් ස්ටම්පේට ආබාගොස් පාසෙම ලකුණු දෙකක් බවට පරිවර්තනය වෙනවා. ක්‍රීඩාපිටියේ පීටීම ස්වභාවය අනුව
එම ලකුණු එක් ලකුණයි සමාන. එක් ලකුණකට සටහන් වන්නේ නියමිත පන්දු වාර 4 නිමාව දකින විට ලකුණු 36යි ලකුණු 37ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. මේ තරගමාලාව සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබෙනවා ડોક્ટર රූමි ආශි මාතා අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම අනුශූරතාවය සඳහා අනුග්‍රාහක දායකතුරුන්වත් බොම ගෞරවයෙන් යුතුව මතක් කරනවා 2025 වසරේ අඛණ්ඩව තුන්වන වතාවට අට්ටුලුගම යුනයිටඩ් අවියගතා කුසලාන තරගමාලාවේ අනුග්‍රාහක දායකත්වය ලබා දීම පිළිබඳව ප්‍රථම පන්දුවේදීම පාරක් කෙල්ල කරනවා යන් ටේවියන් අසමාවන ආරම්භක පිතිකාරුමා ලෙස ටිෂාන් ලකුණු දෙකකින් සිය ලකුණු ලබා ගැනීමට ආරම්භ කරන ආකාරයක් දක්වලා ලැබෙනවා. මංගන්දිය රේම්බෝ කලක් දාවර ක්‍රාරණි හිතවතුනි කලක් වලතර නියෝජනය කළද කඩකියා කලක් මේරුවල රොයල් නියෝජනය කළද කඩකියා ද සෝදානම් වන්නේ පැතුම් තරංග අප විස්තර විචාරය කරන අන්තයෙන් පන්දු යමු කරන්නට සාර්ථක මගහැරී යන පන්දුව කඩලු රකින්න සමරතුංග අතර ලකුණක් ලබා ගන්නට ඊට කඩන අද සඳහමාගේ මුදවා හරින හට්ටුලුගම යුනයිටඩ් කුසලාන දැන් ප්‍රදර්ශනයට පත් කරන්න සූදානම් වෙන මොහොත ඩාබර ක්‍රාරෝඩි හිතවතුනි දැන් ලකුණු දෙකක් ලබාගෙන ලකුණු 37ක් තරගයේ ජය ගන්නට දැන් සූදානම් වන්නේ ටිෂාන් පන්දුව පිළිගන්නට ලාපාතේන පන්දුවට පාරක් කිල්ල කරන ලෝපුල් ටොස් පන්දුව සමරතුංග දිවගොස්සුට පන්දුව සුරකිවරක් ගන්නවා සමගින් පිට වැටෙනවා. ප්‍රථම විකට්ටුව සදී එන්ටර්ප්‍රයිසස් කණ්ඩායමේ මුලකුණු සංඛ්‍යාව ලකුණු දෙකේදී ප්‍රථම විකට්ටුව දැන් බිඳ වැටෙන විට දැන් නාවක ක්‍රීඩකයා ලෙස ගොඩා පිටට දැන් සම්බන්ධ වෙනවා ඉයන් ටේවියන් කලක් වස්කඩ සමගි රන්තරු දීර්ඝ කාලයක් නියෝජනය කරන ලද මේ අක්‍රගන්නේ දකුණත් පිතිකාරුවා කල පයාකල නියෝජනය කළද ක්‍රඩකයා දාබර ක්‍රාරෝඩි හිතවතුනි නාවක ක්‍රඩකයා ලෙසින් සම්බන්ධ වන්නේ පන්දුවට මුහුණ දීම සඳහා ප්‍රථම පන්දු වාරය පැතුම් තරංග ක්‍රියාත්මක කරමින් සිටින්නේ මේ වෙන විට සුදානම් තරංග මේ දකුණතින් පිට අසුරු වෙන ක්‍රඩකයා ඉදිරියේ පන්දු යමු කරන්නට ප්‍රධාන විනිශ්චයකාර්තමන් පාසු කරමේ ප්ලේ කිරීම දක්වලා ලැබෙනවා. ලකුණු 6යි පාදයේ තුලට යොමු කළද පන්දුවට ක්ලික් කිරීම ඉතාමත් හොඳින් ඒ පාර එල්ල කරේ වයිට් මිඩෝනේ හියලි ඒ ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. තරංග යොමු කළද ඉතාමත් හොඳ පන්දුවකට පාර එල්ල කරන්නේ යන් ඩේවියන් එම ලකුණු 6 සමගින් ලකුණු 8ක් ලබාගෙන සිටිනවා මේ වන විට ලකුණු 8යි තවත් පන්දු 12ක් තුල ලකුණු අවශ්‍යයි ජය ගන්නට. ලකුණු 29ක් අවශ්‍යයි පන්දු 12ක් තුල බලමු අතිශයින්ම තීරණාත්මක තරගයක් කලතර සහ පුත්තලම සටන දාබර ක්‍රාරෝණි හිතවතුනි අතිවිශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් උදැසන වරුවේ සිටම මේ තරග මාලාව තාමත් එකෙල්ලේ නරඹන හයිරක් දක්ව ලැබෙනවා. අට්ටුලගම අල් ගසාලි ක්‍රඩා පිටියේ දාබර ක්‍රාරෝණි හිතවතුනි නව පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ සංජු දැන් කැඳවනවා දෙවන පන්දු වාරය පසුගිය සතියන්තයේ සංචිතයට සම්බන්ධ වුණු කඩකියා සංජු දැන් සූදානම් වන්නේ දිස්ම ලක්ෂාන් ඉදිරියේ පන්දු යොමු කරන්නට වර පාරක් කිල්ල කරනවා. පන්දුව ලොගෝන් දෙසින් පන්දුව රැකගෙන පාර කරනවා. ෂණික පන්දුව බාර දීමක් දවීගේ කඩකේ කැටියට සටන් තබනවා. හොඳ පන්දු නැවත ලබා දීමක් හොඳ කාර්යක්ෂමශීලී ක්‍රියාශීලීව නැවත හොඳින් පන්දුව බාර කරා පැතුම් තරංග ආත්ම විශ්වාසයකින් ලකුණු 8දී ප්‍රථම විකට්ටුව දැන් දෙවන විකට්ටුව සමාන දෙවන විකට්ටුව බිඳ වැටෙන ආකාරයක් දක්ව ලැබෙනවා. සදී එන්ටර්ප්‍රයිසස් කණ්ඩායමේ දැන් නාවක කඩකියා සඳුන් මදුශංක දැන් මේ තරගයේ චෛත්‍රාණයේ මාවත විවර කරන්නට නා සඳුන් මදුශංක අතීතයේ මීට වසරකට දෙකකට ඉහතදී දක්වූ
දස්කම් මේ තරග මාලාවේ මේ තරගය තුළ දැක්විය යුතුමයි දාබර ක්‍රාරෝඩි හිතවතුනි ප්‍රවේගකාරී දකුණත් පිටි කරුවෙක් දාබර ක්‍රාරෝඩි හිතවතුනි වලල්ලා විටින් ශල්්‍ය පන්දුවට දායාද කරන ලද මේ අක්‍රගන්නේ දකුණත් පිටි කරුවා ද සුදානම් අප විචාරය කරන අන්තිම පන්දිය යොමු කරන්නට සුදානම් මානේවර පාරක් කිල්ලෙක් කරනවා. ඊතරම්ම විශ්වාසනීය පාරක් නොවේ පාසින්ම ලකුණකින් ප්‍රතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගින් ලකුණු 9යි දැන්මු ලකුණු සංඛ්‍යාව ලකුණු 9ක් ලබාගෙන ඉනි මේ ක්‍රියාත්මක වන්නේ දෙවන පන්දු වාරය අප රැඳී සිටින්නේ මේ තරග මාලාව වසරේ පැවැත්වෙන 14 වන දෙලක්ෂයේ තරග මාලාවයි ඔබ මෙලෙස නරඹන්නේ ශ්‍රවණය කරන්නේ අතුලුගම අල් ගසාලි විද්‍යාලය ක්‍රඩාපිටිය ඔෆ්ට්‍රයි පාරක් කිල්ලෙක් කරනවා. පන්දුව ලොං ඔෆ් දෙසට බන්න ලකුණකින් ප්‍රතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගින් ලකුණු 10ක් ලබාගෙන සිටිනවා මේ වන විට ලකුණු 10යි දාබර ක්‍රඩාරෝඩි හිතවතුනි. ඉනි මේ ක්‍රියාත්මක වන්නේ මේ තීරණාත්මක දෙවන පන්දු වාරය ලකුණු 37ක් deep mid wicket wide mid on long off තරමක් එක්ස්ට්‍රා කාවහි පන්දු රකින්න රඳවාගෙන එවර පාරක් කිල්ල කරන අයන් ඒ ලකුණු කින් ප්‍රතිමාරු කර ගන්න එක් ලකුණයි. එම ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11 දක්වා ඉහළ නංගෙනවා. වගේම තවත් තරග මාලාවක් පිළිබඳව ඔබ දැනුවත් කරන්නට කැමති එළබෙන සති අන්තයේ පැවැත්වෙන ආතිදාන්ත තවත් තරග මාලාවක් වයඹ පළාතේ පැවැත්වෙන තරග මාලාව දාබර ක්‍රඩාරෝඩි හිතවතුනි ඓතිහාසික රිදී පුරවරයට ක්‍රිකට් මවුලි මංගල්‍යයේ කැඳාගෙන එන ගෝල්ඩන් ලංකා අභියෝගත කුසලාන පළතුරු පිටරටින් මෙරටට ගෙන්වා ආනයනය කරන්නන් දාබර ක්‍රඩාරෝඩි හිතවතුනි ඒ තරග මාලාව ඓතිහාසික රිදී පුරවරයේ අනෝර් මධ්‍යම විද්‍යාලය ක්‍රඩාපිටිය තුළ ශුරන්ට ලක්ෂ 2ක් කන ශුරන්ට 1 ලක්ෂයක් පිරිනමන තරග මාලාව පාත්තන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. පළමු දිනයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් 16ක් වගේම දෙවන දිනයේ කණ්ඩායම් 16ක් තවත් කණ්ඩායම් 3කට පමණ දෙවන දිනේ තරග කරන්නට ඉඩකඩ තිබෙනවා. රිදී පුරවරයේ ගෝල්ඩන් ලංකා අභියෝගත කුසලාන ක්‍රිකට් තරග මාලාව තරග කරන්නට එළබෙන 31 සහ එළබෙන මාස පළමු වන දින පැවැත්වෙන තරග මාලාව දැන් තුන්වන පන්දු වාරය ක්‍රියාත්මක වන්නේ වර පාරක් එල්ල කරනවා. ප්‍රථම පන්දුවේදීම යන් ඩේවියන් පාර එල්ල කරනවා ලොං ඔන් නියලි ලකුණු 6යි. එම ලකුණු 6 සමගින් ලකුණු 17යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ඉනි මේ ක්‍රියාත්මක වන්නේ තුන්වන පන්දු වාරය දෙක විරාමයේ කියන අනතුරුව දක්වා ලැබෙනවා. නව පන්දු වාරයේ ක්‍රියාත්මක කරන ලද පැතුම් විශ්වප්‍රිය දාබර ක්‍රඩාරෝඩි හිතවතුනි මේ දක්ෂිණ ලංකාවේ අවසන් වතාවට උඩ පාය ආපු අක්‍රගන්නේ පන්දු යවන්නේ දාබර ක්‍රඩාරෝඩි හිතවතුනි ද සුදානම් පැතුම් විශ්වප්‍රිය අප විචාරය කරන අන්තිම පන්දු යොමු කරන්නට සුදානම් බාරේ වර සාර්ථක පන්දුවක් ලකුණක් ලබා ගන්නට අවකාශයක් ඉතාමත් හොඳ පන්දුවක් ඉවර දක්වා ලැබුණේ. ඉනි මේ තුන්වන පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ පැතුම් විශ්වප්‍රිය හොඳින් පන්දුව දඟ කවන්නට මනා හැකියාව තිබෙන පන්දු යවන්නේ මේ ගාලු දිස්ත්‍රික්කයේ නැකම් කියන ක්‍රීඩකයා දාබර ක්‍රඩාරෝඩි හිතවතුනි ඒවර ආදර්ශනය ප්ලේ කිරීම පාද චලනය බලන්න බොහොම අපූර්වට රඳවා කණෙමි. මේ පාර එල්ල කරන්නේ පාර දකින්න විට ඔබට නිතකේ නුවන් කෝදාගොඩ මතකයට නැගෙනවා ඇති. නමුත් නුවන් කෝදාගොඩගේ ප්ලික්කිරේ බොහොම මනරම් මනස්කාන්තයි දාබර ක්‍රඩාරෝඩි හිතවතුනි මා විටකෝගේ ප්ලික්කිරීමක් දුටුවා පසුව ඔහුගේ පාදයන් දෙකම ඉහළට ඔසවන මොහොතේ පිටියේ පමණක් ආධාරයේ සමගිනේ පාර එල්ල කරන්නේ බොහොම මනස්කාන්තයි දාබර ක්‍රඩාරෝඩි හිතවතුනි. මේ ලකුණු 6 සමගින් ලකුණු 23ක් මේ වන විට ලබා තිබෙනවා. ලකුණු 23 ලකුණු 20ක්ම යන් ඩේවියන්ගේ තනි අතේ හිමිම තුලින් දක්වා ලැබෙන්නේ ද සුදානම් විශ්වප්‍රිය පන්දු යොමු කරන්නට යන් ඩේවියන් ඕනෑම මොහොතක තරගයක් කන පිට පෙරලන්නට හැකියාව තිබෙන
අක්‍රගණ්ඩේ දකුණත් පිටිකරුවා බලන්න පන්දුව දඟ කැවුණු ආකාරය ඕනතරම් හොඳින් දකින්නට ඇති ලෙග් ස්ටම්ප් දෙසින් යොමු කළ පන්දුව කැපුණු ආකාරය කඩුලට ආසන්නයේම පන්දු යමු වන්නේ දාඹර ක්‍රානෝලි හිතවතුනේ මේ වකවානුව තුල හොඳින් පන්දු දඟ කවන පන්දු යවන්නේ කැටේට නම් කරන්නට පුළුවන් පැතුම් විශ්වප්‍රිය දැන් නැවත සුදානම් දඟ කවන්නන් ගැන කතා කරද්දී ලෝකයේ ඉදිරියෙන්ම කියවුණු නාමය මුත්තයා මුරලිදරන් දාඹර ක්‍රානෝලි හිතවතුනි දඟ පන්දුවේ ඔ තමයි රජු දාඹර ක්‍රානෝලි හිතවතුනි දැන් නැවත සුදානම් එවර අසාර්ථක පන්දුවක් එවර පිටිනට පිටතින් පන්දුව ඉල්ලීමක් කරනවා නමුත් තරම් සාර්ථක ඉල්ලීමක් නෙවෙයි වනිශිකාර්තමාන් නියඳයි පන්දු වාර 3ක් නිමාව දකින විට ලකුණු 24ක් ලබාගෙන තව ලකුණු 13ක් අවශ්‍යයි පන්දු 4ක් තුල මේ තරගයේ ජය ගන්නට දැන් 3200කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ තරග මාලාව CS live වශයෙන් නරඹන හයිරා දක්ව ලැබෙනවා අපගේ සහෝදර ප්‍රේක්ෂක හිතවතුන් දාඹර ක්‍රානෝලි හිතවතුනේ වාක්‍යයේ මේ තරගයේ අනතුරුව නිමාව සමගී සදී එන්ටර්ප්‍රයිසස් කණ්ඩායමේ නායකතුමන් උපන්දින කේකයක් කපන්නට කටයුතු සූදානම් කර තිබෙනවා දාඹර ක්‍රානෝලි හිතවතුනේ මේ පන්දු වාරයේ අනතුරු අපේ කාරණයට සම්බන්ධ වන්නට නියමිතයි ඔවුන්ට නිරන්තරයෙන්ම සදී වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙන වර්තමානයේ කොරියානු දේශීය ජීවත් වන කළුතර ක්‍රිකට් වෙනුවෙන් පෞද්ගලිකම කණ්ඩායම් 20කට වැඩි සංඛ්‍යාවකට 25000 බැගින් පිරිනමා තිබීම විශේෂත්වයක් කළුතර ක්‍රිකට් උන්නතිය වෙනුවෙන් දාවර ක්‍රානෝලි හිතවතුනි කාරණයට සම්බන්ධ වන්න මේ පන්දු වාරයේ අනතුරුව දැන් සූදානම් වන්නේ තාරක මදුසංක සූදානම් වන්නේ සඳුන් මදුසංක ඉදිරියේ පන්දු යමු කරන්නට දකුණතින් පිටාසුරුවන සඳුන් පාරක් ඉල්ල කරනවා පාසින්ම ලකුණකින් ප්‍රතිමාරු කර ගන්නවා අවිශ්වාසප්‍රිය පැමිණ පන්දුව රැක ගන්නා විට එම ලකුණ සමගී ලකුණු 25යි තව ලකුණු 12යි පන්දු 3ක් ඒ සඳහා දැන් ඉතිරිව තිබෙනවා දැන් අවසාන ප්‍රතිඵලය බලමු කුමක්කින් කුමක් සිදු වේවිද කියා මේ තීරණාත්මක අවසාන පන්දු දෙකක් දාඹර ක්‍රානෝලි හිතවතුනේ තවත් තරඟාවලියක් තිබෙනවා ඔබට දැනුවත් කරන්නට එයා දිවා රාත්‍රී ක්‍රිකට් තරඟ මාලාව ඔබ රැගෙන යන මේ පන්දුවේ අනතුරුව දකුණු පළාතට දිව යනවා තාරක මදුසංක අප විස්තර විචාරය කරන අන්තිම පන්දු යමු කරන්නට සූදානම් වන්නේ ප්‍රධාන මිනිසුරු පාසු කරමින් වයිට් පන්දුවක් ඇටියට සටහන් තබනවා ලකුණකින් අතිරේක ලකුණක් එකතු වෙනවා විමසනවා ඒ වයිට් පන්දුව පිළිබඳව දාඹර ක්‍රානෝලි හිතවතුනි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 26 දක්වා ඊළඟ වෙනවා දැන් ප්‍රශ්නාර්ථේ නගනවා තිලින සමරතුංග දාඹර ක්‍රානෝලි හිතවතුනි වාක්‍යමත තරංග හවලියක් තවලම නෙළුව අපි මිතුරු සංසදයේ විසින් පළමු වතාවට සංවිධානය කරන ලබන නැසී ගිය KW ධර්මදාස මානෙල් මල්කාන්ති SC දයාවති ගමගේ අනුස්මරණ දිවා රාත්‍රී 8 සමාජයේ ක්‍රිකට් තරඟාවලිය එළඹෙන ජුනි මාස 8 වන දින ගාල්ල තවලම ජස්මින් වැලිය ක්‍රීඩා පිටියතල පවත්වනවා ශුරයන්ට මොදලේ ලක්ෂයක් කන ශුරයන්ට 50000ක් පිරිනමන ආතිදාන්ත තනිදිනේ ක්‍රිකට් තරඟ මාලාව දිවා රාත්‍රී තරඟ මාලාවක් ලෙසින් සියලු කණ්ඩායම් වලට ආරාධනා කරනවා එළඹෙන 8 වන දින රාත්‍රියේ දිවා කාලයේ ගත කරන්නට තවලමට එන ලෙස ඒ වර පාරෙල්ල කන ලෙෆ්ට් ආන්ඩ්‍රයි පාර ඉයන් ටේවියන් තනි අතේ හිනිමක් දාඹර ක්‍රානෝලි හිතවතුනි ලකුණු 30 දෙකක් ලබාගෙන තව ලකුණු 5ක් අවශ්‍යයි පන්දු දෙකක් ඒ සඳහා දැන් ඉතිරිව තිබෙනවා යම් මේකේ මේ තරගයේ ජය ගත්තොත් වැඩි ගෞරවයක්පත් වන්නේ ඉයන් ටේවියන්ගේ තනි අතේ හිනිම දාඹර ක්‍රානෝලි හිතවතුනි ජයග්‍රහණයේ මාවත දැන් විවර කරනවා ඔව් ලකුණු 26ක් ලබාගෙන ලකුණු 32කින් ලකුණු 26ක් විශිෂ්ට ලකුණු 26ක් දැන් ලබාගෙන සිටිනවා තාරක මදුසංක දැන් සූදානම් වන්නේ අප විචාරය කරන අන්තිම පන්දු යමු කරන්නට තීරණාත්මක පන්දු දෙකයි ලකුණු 5යි දාඹර ක්‍රානෝලි හිතවතුනි මේ අතිවිශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවන්ගේ නැතගැටුණු තරගය විනස් පලක්ඥා සදී එන්ටර්ප්‍රයිසස් අතර තරගය එවර සාර්ථක පන්දුවක් එනම් ආත්ම විශ්වාසය වැඩි කරමින් යොමු කරන ලද පන්දුවක් තාරක මදුසංකගෙන් දැන් දක්ව ලැබෙනවා
දාබර ක්‍රාරෝණී හිතවතුනි දැන් එක් පන්දුවයි ලකුණු පාක් අවශ්‍යයි දාබර ක්‍රාරෝණී හිතවතුනි එක් පන්දුවයි ලකුණු පාක් කියු සනි මගේ මතකෙද නැගෙන්නේ මොහමඩ් ඩාමිට් පැල් මඩුල්ලේදී එල්ල කරන ලද හයේ පාර ශූරතාවකින් නමාර කළේ දාබර ක්‍රාරෝණී හිතවතුනි පෙනි තිබූ පරාජයක් ජයග්‍රහණයක මොහමඩ් ඩාමිට් පිටෙන්ද දස්කම් දක්වන්නට හැකියාව තිබුණු අග්‍රගණයේ දකුණත් පිටිකරුවා දාබර ක්‍රමවත් පිටිකරුවා දැන් බලමු දැන් තීරණාත්මක අවසාන පන්දුව එක් පන්දුවයි ලකුණු පායි කොමකින් කොමක් සිදු වේවිද පුත්තලමද කළුතරද සදීද වීනස්ද යන ප්‍රශ්නාර්ථය දාබර ක්‍රාරෝණී හිතවතුනි දකුණද බස්නාහිරද යන ප්‍රශ්නාර්ථය මේ පන්දියවන්න දකුණට නැක්කම් කියන්නේ ඉයන් ටෙවියන් කළුතර දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ බලමු ක්‍රිකට් අවිනිශ්චිතයි දාබර ක්‍රාරෝණී හිතවතුනි එවර පාරෙල්ල කරනවා ඉයන් ටෙවියන් අමතක නොවන හිනිමාතියත් කරා මේවා තමයි ඉනිම් කියන්නේ දාබර ක්‍රාරෝණී හිතවතුනි අසීරු ඉනිම ගොඩනගලා අවසාන මොහොතේ ක්‍රන්දී ඉඳලා හයේ පාරකින් ජයග්‍රහණය කරනවා කියන්නේ ඉක්මන් ජයග්‍රහණය